හයි good morning ඔයාලා හැමෝටම අද මම මේ vlog එක අරගෙන ආවේ මොකද අද දවසේ විශේෂ දවසක්. අද තමයි 2025 අන්තිම දවස. මට හිතුණා මේක සිහි වෙන්න මතක සටහනක් විදිහට අද දවසේ vlog එකක් කරලා තියාගන්න. ඉතින් මම කැමතියි කතාවල් අතර share කරගන්න. අපි බලමු අපේ අද දවස ගත වෙන්නේ කොහොමද කියලා. එන්න එකතු වෙන්න. Happy family, keep the smile on your face. හරි අපි දැන් වැඩට යන්නයි හදන්නේ. ඉතින් මොකද එක කටින් කරමු. ලග්නස්. ඔයාලට මේ පේන්න තියෙන්නේ මං හොස්පිටල් එකට යන පාරේ තියෙන ලස්සන view එක. ලස්සන සුන්දර පරිසරයක් තමයි තියෙන්නේ. හොස්පිටල් එකේ ඉන්නකොට නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. අද මම ෂෝට් ලිව් එකක් දැම්මා. දැන් මම මේ ගෙදර යන ගමන්. අපි ඉස්සරහට වීඩියෝ එක කන්ටිනියු කරමු. හයි ඔන්න දැන් මම මේ ගෙදර ඔප්පලා ගෙදර යන ගමන් ඔයාලට ලස්සන පරිසරයක් පෙන්වන්නයි හදන්නේ. අපේ ගෙදර තියෙන්නේ ගෙදරට යන පාර හරිය ලස්සනයි. ඔයාලට මම පෙන්නන්නම්. මේ දිනේ පාර ගොයමක් හරිය හරහා තමයි යන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මම වැඩ කරන තැන මම ගෙදර දීලා තියෙන තැන ඒ හැම තැනකම මෙන්න මේ වගේ ගොයන් යායවල් තියෙනවා. මම හිතන්නේ මම හරි පිනක් කරලා ඇති මේ වගේ පරිසරයක ඉන්න. ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනව නේද? ගේ පොඩක් අස් කරගන්න. මොකද අපි ලෑස්ති වෙන්න හදන්නේ අලුත් අවුරුද්දකට යන්නනේ. එතකොට අපේ ගෙදර පොඩක් අපිලිවෙලකට තිබුණොත් අපි පොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඒක නිසා අපි දැන් හදන්නේ 2025ට බරයි කියලා 2026ට යන්නනේ. එතකොට අපේ මනසත් රිලැක්ස් එකේ තියෙන්න ඕනේ. ඉතින් මට ගොඩාක් ටයිම් එක නෑ ගේ අස් කරගන්න. මට තියෙන වෙලාවේ මම ඉක්මනට ගේ අස් කරගන්න තමයි හදන්නේ. මම ගේ අස් කරන එක ඔයාලත් එක්ක මට කන්ටිනියු කරන්න බැරි වෙයි. හැබැයි ඉතින් එහාට මම කොහොමද 2026ට රැස්ති වෙන්නේ කියන එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් දිගටම රැඳී සිටින්න. happy family. මං ගේ සම්පූර්ණයෙන් අස් කරලා ඉවරනම් පස්සේ ලෑස්ති වුණේ පහන තියන්න. ඊට පස්සේ මම ගොසරි shopping යන්න තමයි ලෑස්ති වෙලා හිටිය හස්බන්ඩ් එක්ක. එයා එනකම් මේ වැඩ ටික මං ඉවර කරගත්තා. හස්බන්ඩ් ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේදී අපි දැනට පොඩි බඩගින්නක් ඇවිල්ලා තිබුණා. ඒක නිසා අපි තීරණය කරා කාලම ගොසරි shopping යන්න. දවස කාගිල්ස් එකේ ඩිස්කවුන්ට් යන දවසක්. හැබැයි අපි ආවේ ගොඩක් රෑ වෙලානේ. අපි එනකොට ගොඩාක් බඩු ඉවර වෙලයි තිබුණේ. අපි අපිට අවශ්‍ය බඩු ටිකක් අරගෙන ආයිත් ගෙදර ආවා. මොකද අපි ඊට පස්සේ කලුතර බෝධීන් වහන්සේ වඳින්න යන ලෑස්ති වෙන්න ඕන නිසා.
දැන් අපි යන්න හදන්නේ පන්සල් 2025 ලාස්ට් ඩේ එකේ අපි පන්සල් ගිහිල්ලා බුදුන් වැඳලා එන්න හදන්නේ. එහෙනම් vlog එක දිගටම කන්ටිනියු කරමු. පන්සල් ගිහින් එන්නම්. bye. අපි දැන් බෝධීන් වහන්සේ වඳින්න ආවා. අපිට ටිකක් රැ වුණා බෝධීන් වහන්සේ වඳින්න එන්න. ඔයාලට මම මේ වීඩියෝ එකට මැච් කරන්නම්. අපි ගත්ත පොඩි ක්ලිප්ස් ටිකක් මම ඔයාලට බලාපොරොත්තු වෙනවා ඉස්සරහට බෝධීන් වහන්සේ අපට සම්පූර්ණ පරිසරය vlog එකකින් අරගෙන එන්න. මෙන්න මේ විදියට තමයි අපි 2026 අවසන් කරේ. එහෙනම් අලුත් අවුරුද්දකින් අලුත් විදියට අලුත් සිතුම් පැතුම් සමග ආයෙ ඔයාලා හමු වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම ලබන්නා වූ නව වසර සතුට සැනසුම උදා වෙන නිරෝගිමත් සුබ නව වසරක් වේවා.